මට මේ අයියව කොහෙද හරි දැකලා පුරුදුයි. අයියෝ ඔය ඩිංගට මාව අමතක වුණාද මල්ලියේ? හැබැයි හිමරු මල්ලි ඔයාලගේ ගෙදර උදවිය නම් මාව මතක් කරනවා ඇති. මට සිරි මේ ඩිංකනේ. හැබැයි ඉතින් අපේ අක්කා නම් ඔයාලට කැමති නෑ. මට බල කරන්නත් එපා ඔයාලට කැමති කරවලා දෙන්න කියලා. අයියෝ මම මේ එහෙම ගමනක් නෙවෙයි ආවේ අනේ. මම මේ තකහණියම්ම ආවේ ඔයා වෙනුවෙන්මයි. එහෙනම් ඔයාලට ඉතින් මාත් එක්ක වෙන ගනුදෙනුවක් නෑනේ. මේ ඉස්සෙල්ලා මේ අයියට කතා කරන්න දීපන් ගල් බමුණෝ. අන්න ඒ මල්ලිට තේරෙනවා. අපේ මස්සිනා මල්ලිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හරි. මං ආපු වැඩේට කෙලින්ම බහින්නම්කෝ. දැන් ටිකකට කලින් මෙතන ඉඳලා ගිය ගෑනු ළමයා ගැන මේ මල්ලිලා දන්නේ මොනවද? ඒක මොකටද තමුන්ට? අන්න වැරදි තැනින් අල්ලගත්ත මස්සිනා මල්ලි. මේක ඔයාට තමයි වැදගත්ම. ඒ නංගි කවුද? කොහෙද ඉන්නේ? දෙමව්පියෝ කවුද? මොනවද කරන්නේ? කියලා ඔය මල්ලිලා දන්නවද? ඒක මොකටද මං තමුසෙට කියන්නේ? අන්න ඉතින් මගේ මස්සිනා මල්ලිට කේන්ති ගියා. අද කාලේ ගොඩක් තරුණ කොල්ලෝ නිකන් කාලේ නාස්ති කරගන්න ඔය පොත්තට රැවටිලා. හැබැයි පොත්තේ පාට මොකක් වුණත් ගෑනු ඒ පාක් රෝඩ් එකේ බිස්නස් කරන තාත්තා කෙනෙක්ගේ දුවෙක්. කාමුස පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා පාඩුවේ. මම හිතුවා මල්ලිලා ඇඳිලා ඇති කියලා. දැන් මේ අයියා මොකද්ද කියන්නේ? අපිට වඩා පැහැදිලි කරලා කියනවා. අන්න ඒ මල්ලිට යමත් තේරෙනවා. පිස්සුද බං? මේ අපේ අක්කගේ මගුලට හොරමන මාලෙක් වෙලා ආපු හන්දිය මාළු කපන ඩිංකා. අන්න ඒ මස්සිනා මල්ලි අපිව දෙකේ කොලේට දාන්න